ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි අද මීට පෙර ධම් දේශනා දෙකකදීම දේශනා කරන්නට යෙදුනේ අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව කියන මේ කාරණා දෙක පිළිබඳව සෑහෙන විස්තරයක්. ඒ වගේම අද බලාපොරොත්තු වෙන්නේ අනාත්මානුපස්සනාව පිළිබඳව වටිනා විස්තරයක් පෙන්වා දෙන්න. ඒ වගේම මේ දුක්ඛානුපස්සනාව පිළිබඳව අපි විග්‍රහ කළා. මේ අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාවත් කියන මේ කාරණා තුනටම අනුපස්සනා කරනවා කියන වචනේ තිස්සලා තෝරාගෙන ඉන්න ඕනේ. ගක් වැදගත් දෙයක්. අනුපස්සනාව කිව්වහම කායානුපස්සනා කියන වචනෙකුත් තියෙනවා. කය ගැන සිහි කිරීම, කය ගැන මෙනෙහි කිරීම කියලා තමයි සාමාන්‍යයෙන් අදහස් කරලා දැන් කියන්නේ මේ කාලේ වෙනකොට. වේදනානුපස්සනාව කියන්නේ වේදනාව ගැන බැලීම නැත්නම් වේදනාව සිහි කිරීම, වේදනාව මෙනෙහි කිරීම ඔය ආදි වශයෙන් තමයි කියන්නේ. නමුත් අනුපස්සනා කියන වචනයෙන් ඊට වඩා ගැඹුරු තේරුමක් විග්‍රහ කරලා තියෙනවා. දෙත්‍ති ප්‍රකරණේ ඒ වගේම පිටකෝපදේශය පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන මේ පොත්වල තමයි මේ ගක් වැදගත් අටුවා විස්තර තියෙන්නේ. ඒක සංගායනාවේදී රහතන් වහන්සේලා විසින් දුන්න අටුවා. සංගායනාරූඪ දහම්. ඒ නිසා හුඟක් වැදගත්. ඒවෙන් තෝරා ගන්න ඕන වටිනා අර්ථ. ඒවැදි පෙන්වා තියෙන්නේ අනුපස්සනා කරනවා කියලා කියනකොට ඊට වඩා ගැඹුරු අර්ථයක්. අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ, නිත්‍ය වශයෙන් මුලාවෙන් බලන්නේ නැතුව. දුක්ඛ වශයෙන්ම හිතන්න ඕනේ, සුඛ වශයෙන් හිතන්නේ නැතුව. අනාත්ම වශයෙන් බලන්න ඕනේ, අත්ත කියන මුලාවෙන් හිතන්නේ නැතුව. ඒ වගේම අසුභ වශයෙන් බලන්න ඕනේ, සුභ කියන මුලාවෙන් හිතන්නේ නැතුව. මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ අනුපස්සනාවකදී. එන අනුපස්සනා කරනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ටිකෙන් බලනවා. නිත්‍ය සුඛ අත්ත සුභ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි මේ සියල්ල කියලා කිව්ව අපි දැන් විග්‍රහ කරලා තියෙනවා නිතරම. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සියල්ල කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව. එතන මේ සියල්ල පිළිබඳව මේකේ සැපේකුත් තියෙනවනේ කියලා හිතන්න පටන් ගත්තොත් අනුපස්සනාව වෙන්නේ නැහැ. ඔක තේරුම් ගන්න ඕනේ වෙනස. සියල්ල පිළිබඳව සැපේකුත් තියෙනවනේ කියලා හිතන්න ගියොත් ඒ ඥානෙ නෙමෙයි හිතුවේ. දුක්ඛේ ඥානං කියන සත්‍යෙට අහු වෙන්නේ නැහැ එතකොට. ඒ වගේම ඥානෙන් දකින්න එක ක්‍රමයක්. වේදනා චෛතසිකයේ තිබෙනා වූ සැප දුක් උපේක්ෂා කියන මේ කාරණා තුන බලලා සැපේකුත් තියෙනවා දුකකුත් තියෙනවා උපේක්ෂාවකුත් තියෙනවා කියලා ගන්න එක තව ක්‍රමයක්. නිසා සැප දුක් උපේක්ෂා කියන මේ තුනක් මේ ලෞකික දහම් වල තියෙනවා. එහෙම දැනෙනවා. එතනවත් මෙතන යදා පඤ්ඤාය පස්සති කියන වචනේ පෙන්නන්නේ ප්‍රඥාවෙන් දැකිය යුතු දෙයක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා. මේ විදිහට ප්‍රඥාවෙන් දකින්න කියලා පෙන්නනවා. ඒතකොට යමක් අනිත්‍ය නම් ඒ වාගේම මේ අනිත්‍ය දේ දුකෙනුත් පිරලා තියෙනවා. අනිත්‍ය සියල්ලම දුකයි කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ රායි තරකයක් එන්න පුළුවන් ඔකේ සැපකුත් තියෙනවනේ කියලා. සැප ස්වභාවයක් වැටහෙනවා. ඒ බලන්නේ චේතනාව මුල් කරගෙන. චේතනාවෙන් බලනවා ප්‍රඥාවෙන් නෙමෙයි බලන්නේ චේතනාවට මුල් තැන දෙනවා. ඒ වගේම වේදනාවේ ස්වභාවය බලනවා. වේදනා චෛතසිකයේ ස්වභාවය. අන්නේ වේදනා චෛතසිකයේ ස්වභාවය බැලුවොත් තමයි අපිට එහෙම මුලා සහගතව හිතුණා වෙන්නේ. මොකද අවිද්‍යාවෙන් හටගත්ත සිහි කිරීමකින් කවදාවත් යථාබෝධය ලබන්න බෑ. අවිද්‍යාව මුල් කරගෙන හටගත්ත ක්‍රියාකලාපයක් තමයි මේ නාම රූප පද්ධතිය. ඒතරේ අවිද්‍යාව මුල් කරගත්තා නම් ඊට පරස්පර ඊට සම්බන්ධ නැති ප්‍රඥා කියනා වූ චෛතසිකයේ මෙහෙයවල තමයි ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දකින්න. ඒතර එතනත් පෙන්නනවා අත ඒ වගේම අත නිබ්බින්දති දුක්ඛේ කියලා වචනය.
එදාට දුකෙහි බැඳෙන්නේ නැහැ කියලා අපි ඔක විග්‍රහ කළේ දුකෙහි කලකිරිනවා කියලා තමයි උඟ දෙනේ කියන්නේ. ස්වභාවිකව කවුරුත් දකින්න දුකේ නා හැමදාම කලකිරිනවා. ඒකේ ස්වභාවය. ඒකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. අනික අය ස්වභාවික දුකේ කලකිරිනවා. දුක්ඛ දුකේ නා කලකිරිනවා. ඒ නිසා ඒක ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන පෙන්නනවා. දුක යනු කාමයට නමකි. බය යනු කාමයට නමකි. මඩ යනු කාමයට නමකි. ගිනි යනු කාමයට නමකි. මේ ආර්ය විනය නැත්නම් මේ බුද්ධ ශාසනයේ දින කාමයට කියන අර්ථය. කාමය කියන්නේ සුඛ වශයෙන් ගන්න එක. ලෝකයන් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒවා සැප වශයෙන් ගන්න එක තමයි කාමීය ස්වභාවය. ඒවා හරි වටිනා දේවල් කියලා, මොකද සුව දෙන දේවල් කියලා ඒ සංකල්පයෙන් ඇති කරගෙන ගත්තාම ඒකට කියනවා සංකල්පිත රාගයට කාමයේ කියලා. ඒ කියනවා ප්‍රියමනාප වස්තු ලෝකේ විද්‍යාමාන වෙනවා. ඒවා කෙරෙහි ඇති කරගන්න සංකල්පිත රාගයක් තියෙනවා. ඒකටයි මේ කාමයේ කියන්නේ. අන්නේ සංකල්පිත රාගයක් ඇති කරගත්තාම ඒක සුඛයි කියලා අපි නිගමනය කරගන්නවා. ඒ සුවය හොයාගෙන තමයි මේ හඹාගෙන යන්නේ. එහෙම සුවයක් නැත්නම් ලෝක සත්‍යය හැරිසරන්නේ නැහැ. හැබැයි මේ සුවය මොකද්ද? ප්‍රඥාවෙන් දකින්නකොට වැදගත් දෙයක් දකින්න ඕනේ. මේක ඉස්සෙල්ලා අපි ටික ටික විග්‍රහ කරලා තියෙන නැවත මතු කරලා තියෙන්නේ. මෙයා හොඳින් තේරුම් ගන්න අවශ්‍ය නිසා. මොකද දැන් මෙහෙම උපමාවකින් තෝරා ගන්න ඕනේ. දැන් බලීස සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. බිලිය උපමා කරගෙන දේශනා කරපු දේශනා. බිලිය කොක්ක උපමා කරගෙන. බිලිය බාන බුද්ධලයා උපමා කරගෙන. අන්න ඒ ආකාරයෙන් බලන්න ඕනේ මේ බිලියේ තිබෙන්නා වූ අග ගහන හැම ගැන. මාළුවේ කල්ලන්න ඕන. ඒ මාළු අල්ලන මිනිසයා බිලී කොක්කේ අගට හැමක් අමුණනවා. හැබැයි මාළුවාට මේ හැම හරි රසයි. ඒ නිසා යෝ හැම ගිලින්නේ. අර බිලී කොක්ක ගිලින බලාපොරොත්තුවක් උගේ නැහැ. හැබැයි අර රස ආහාරය ඌ ප්‍රිය කරන ආහාරය ඒකේ ගහලා තියෙනවා. ඌ ඒක ගිලිනවා. ඒක ඌට ප්‍රියයි. දැන් පැත්තකින් අපි දන්නවා ඌට තේරෙන්නේ නැති නිසා ඌ ඒක ගිලිනවා. අපි පැත්තකින් දැන් බලා ඉන්නා මේක වාගේ මෝඩයෙක් මූ මේක ගිල්ලා හිටන් මේ බිලී කොක්ක ඇවිනිච්ච හැටි කියලා. මුගේ මෝඩකම මුගේ නොදන්නකමනේ කියලා. දන්නවා නම් කවදාවත් මූ ඒක ගිලින්නේ නැහැ. ඒක මර උගුලක් කියලා දකින්න. ඒකේ පැටලිලා තමයි මේ කොක්කේ පැටලුනේ කියලා දකින්න. මෙන්න මේයි චන්දරාගයේ ඉච්ඡාව, තණ්හාව ආදී වචන වලින් කියන්නේ මේ බිලී කොක්කට උපමා කරලා තියෙන්නේ. ඔය කියන මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටබ්බ, මනවඩන ධර්ම කියන ඒවා තමයි ගහලා තියෙන හැම. මෙන්න මේක මේ විදිහට ප්‍රඥාවෙන් දැක්කහම හැමක් කොහොමද හොඳයි කියලා ගන්නෙ. මෙන්න මේ විදිහට Tamanට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට කියනවා කාමයේ දුකයි කියලා. ඒ තමයි ප්‍රඥාවේ නිගමනය. අවිද්‍යාවේ නිගමනයේ කාමයේ සැපයි. ප්‍රඥාවේ නිගමනයේ කාමයේ දුකයි. එහෙනම් දුක කියනවා කොහොමද දුකයි? දුක උලක් වාගේ දකින්න. සුඛ කියනවා කාමයේ නම් දුකක් වාගේ දකින්න. දැන් මෙහෙමයි පෙන්නන්නේ. ඒතර බලපුවාම සියල්ල දුකයි කියලා ප්‍රඥාවේ නිගමනයේ. මෙහෙමයි ප්‍රඥාවේ නිගමනයේ ගන්නෙ. සියල්ල දුකයි කියන එක හැදෙන ආකාරය. ඒතර තර්කවාද නැහැ. තර්කවාද කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැනගත්තා. මෙන්න මේ ක්‍රමයට තෝරා ගන්න ඕනේ සියල්ල දුකයි කියන ආකාරය මොකද්ද කියලා. එතකොට අත නිබ්බින්දති දුක්ඛේ කියලා කිව්වේ. ඔන්න ඔය කාමයෝ දුකයි කිව්වේ කි. කාමයන්ගේ කලකිරෙනවා. නැත්නම් කාමයන් පිළිබඳව නොබැඳෙන සත්‍යයටපත් වෙනවා. අන්න කාමයන්ගේ නොබැඳුනා නම් අර මේ හැම නැත්නම් අර බිලී කොක්ක ගැලෙව්වා වාගේ. බිලියෙන් මිදුණා. ඒතර මොකද වෙන්නේ? චන්දරාගයේ මිදීමට කියනවා බිලියෙන් මිදුණා කියලා. බිලියෙන් මිදුණා නැවත වාරයක් ඔකට අහුන්නේ නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ගෙනදෙන සසර ගමනට අහු වෙන්නේ නැහැ නවතිනවා. ගමන ඉවරයි. මෙන්න මේකයි මේ ක්‍රමී. ඒ නිසා මේක තෝරා ගන්න ඕනේ මේ විදිහට ওই දුක්ඛානුපස්සනාව කියන වචනේ කියනකොට ඒ දුක්ඛානුපස්සනාවේදී බලන්න කිව්වේ මොකද්ද කියලා. ඒතර මෙතන විග්‍රහයක් තියෙනවා තෝරා ගන්න වැදගත් දෙයක්. ඒකෙන් පෙන්නන්නේ
මේ දුක් තුනක් විග්‍රහ කරනවා. තිස්සෝ දුක්ඛා කියලා මේක විග්‍රහ කරනවා. පිටකෝපදේශය කියන විශේෂ වැදගත් අටුවා ග්‍රන්ථයකත් මේ විග්‍රහය තියෙනවා. ඒ වගේම මේවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පොත්වල ඒ විදිහටම විග්‍රහ වෙනවා. දුක් තුනක් විග්‍රහ කරනවා දුක් තුනක් තියෙනවා කියලා. මොකද මේ දුක් තුනක් ඇති කරන්නේ මේ ලෝකේම සියල්ල සංකතයි. සංකතයි කියන්නේ සංස්කරණේ වෙච්චා. සකස් වෙච්චා. නිකන් හැදින්නේ නැහැ කිසිම දෙයක් අහේතුකවාදයක් නෙමෙයි හේතුවක ඵලයක්. හේතු කොටගෙන හේතු එකක් නෙමෙයි බොහෝ හේතු වෙන්න පුළුවන්. හේතු කොටගෙන යම් ඵලයක් හට ගන්නවා නම් අන්නේ ඵලයේ සකස් වීච්ච එකක්. හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. ඒ නිසා කියනවා සකස් වෙච්ච ඒවාට සංකත කියලා. දැන් ලෝකේට ඇති යම් තාක් ඇද්ද? අපි අර ඉස්සෙල්ලා කියා දුන්න ඇස රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සජා වේදනා කන ශබ්දේ සෝත විඥානේ සෝත සංපස්සේ සෝත සංපස්සජා වේදනා ආදි වශයෙන් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ හයම බලන හැටි. ওই ටිකට සියල්ල අහු වුණා. ඔయిత පිටත්තර රෝගයයි කියලා එක්ති ස්ථලයේ තුර පෙන්වන්න තව පොඩ්ඩක්වත් ඉතුරු නැහැ. එහෙනම් මෙන්න මේ කියන ලෝකේට ඇති සියල්ල සකස් වෙච්චා. නිකන් හැදිච්ච නෙමෙයි. හේතුවක ඵල වශයෙන් හේතු ඵල වශයෙන් සකස් වෙච්ච. මෙන්න මේවට කියනවා සංකත. ඔය කුමක් හෝ වේවා යම් සංකතයක් හටගත්තා. ඒ හටගත්ත සංකතයේ ඒ කියනවා ලක්ෂණ තුනක්. උප්පාදෝ සංකත ලක්ෂණ. ඒ කියන්නේ පෙර නොතිවි යම් මොහොතකදී හේතුවක ඵලයක් වශයෙන් උපදිනවා. මෙන්න මේක සංකත ලක්ෂණයක්. ඒක සංඛාර දුක්ඛතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ නිකන් උපදින්නේ නැහැ. සංස්කරණයක් සකස් වීමක් තියෙන්න ඕන. සකස් කිරීමට වෙහෙසක් තියෙන්න ඕන. ඒ සකස් කිරීම සිද්ධ කරනවා යම් කිසි උත්සාහයක වීරියක ඵලයක් වශයෙන්. බාහිර ලෝකේ තියෙනීම සකස් වෙනවා. බැරිලා හරිය අපි අපේ ඇතුළට ගන්න ගියෝ. සකස් කරලා ගන්න ඕන. සකස් කරන දුකට අපි කොටු වෙනවා. අන්න ඒක තමයි දුක කියන්නේ එක, දුක විඳිනවා කියන්නේ එකක්. ඔක වෙනස තෝරා ගන්න ඕන නැති වේ එකයි. දුක ඇසුරට ගත්තොත් තමයි ඒක විඳින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ සංඛාර දුක්ඛේ විඳින්න සිද්ධ වෙනවා නැත්නම් ගොඩනගන දුක්ඛයන් විඳින්න සිද්ධ වෙන නිසා. ඒවා අපි ඈත් කරලා දැම්මොත්, ඉවත් කරගත්තොත් ඒක චන්දරාගෙන් ඉවත් කරලා පැත්තකට දැම්මොත් අනවශ්‍ය දේවල් එකතු කරන්නේ නැතුව හිටියොත් ඒවට එන වෙහෙස මහන්සිය දුරු වෙලා යනවා. ඒකයි වෙන්නේ. එතකොට අනික තමයි වයෝ සංකත ලක්ෂණ. වය කියලා කියන්නේ වෙනසීමක් තියෙනවා. ඉපදුනා නම් යමක් ඒක වෙනසීමක් තියෙනවා. විනාශයක් තියෙනවා. ඒක සංකත ලක්ෂණය. නැන සංකතයක තියෙන ලක්ෂණය. ඒකට කියනවා විපරිණාම දුක්ඛ. ඒකේ ස්වභාවය විපරිණාම දුක්ඛයි. විනාශයට පරිණාම වීමේ දුක. ඒකෙන් එකේ තියෙන ওই දුක් වල ස්වභාවය. සංකතයක තිබෙන්නා වූ ওই දුක් තුනම නැහැ. එතකොට අඤ්ඤත්තං සංකත ලක්ෂණ. අන්‍යතාවයකටපත් වෙනවා. ඒ කියන්නේ උපදින හැම එකම අන්‍යතාවයක්. ඔක විග්‍රහ කරලා දෙනවා එන්නේ නැහැ. අන්‍යතාවය කියන එකට කියනවා දුක්ඛ දුක්ඛතා. මොහොතක් ගානේ අන්‍යතාවයකටපත් වෙනවා. ඔය සංකතයක් නැත්නම් සකස් වෙච්ච එක. ඇහැ සංකතයක්, කන සංකතයක්, නාසය සංකතයක්, දිව සංකතයක්, කාය සංකතයක්, මන සංකතයක් ඔය හැම එකක්ම සංකත. ඔය අන්‍යතාවයන්ටපත් වෙනවා. අන්‍යතාවයන්ටපත් වෙනවා කියන්නේ එකක්. වයසට යනවා කියන්නේ තව එකක්. වයසට යන එකට කියනවා විපරිණාම ලක්ෂණය. අන්‍යතාවයටපත් වීම කියනවා දැන් අපි හිතමු යම් කිසි විදිහක ශරීරයට විසක් වැදුණා. ශරීරයට විසක් වැදුණා නම් අන්‍යතාවයකටපත් වෙනවා. ඇඟ ඉදි වෙනවා, දැවිල්ල හැදෙනවා, පළු මතු වෙනවා. ඒවා වයසට යනවා නෙමෙයි අන්‍යතාවය කියන්නේ අන්න එහෙම ඒවට. ඒතකොට ඒ වගේ යම් කිසි විදිහක මොනවා හරි වස විසක් වැදුණා වගේම කෑමක් විස වුණා. අන්‍යතාවයකටපත් වෙනවා. පහරක් ගැහුවා. වැවිර හිටිනා පූරු ගහනවා කියන්නේ අන්‍යතාවයකටපත් වෙනවා. කැපුවා කෙටුවා. කැපිලා ගියා පැකිලා ගියා කියන්නේ තිබුණු සත්‍ය වෙනස් වෙලා අන්‍යතාවයකටපත් වෙනවා. ඉඳගෙන හිටියා. තට්ටම් රිදෙන්න පටන් ගත්තා.
අන්‍යතාවයකටපත් වුණා. අනිත් පැත්තට හැරුණා. ටිකක් වෙලා හිටියා. ඉඳ බැරුව ගියා. මොකක් වුණාද? තිබුණ සත්‍ය වෙනස් වෙලා අන්‍යතාවයකටපත් වුණා. මෙන්න මේ අන්‍යතාවයටපත් වීම නිසා දුක දුක යහට ගන්නවා. හුස්මක් ගත්තා. අරගෙන තියාගෙන ඉඳ බලනවා. ඉඳ බෑ. මොකද දැන් ඒක ගත්තේ සුවේන් අරන් ඉඳලා පොඩ්ඩක් කරන්න වෙහෙසෙනවා. ආපහු අරින්න ඕනේ. ආපහු වෙරලා ඉන්න බෑ. ආයෙ අදින්න ඕනේ. ඔය මොහොතක් ගන්න අන්‍යතාවයටපත් වීමේ වෙහෙසෙනවා. ඕක තමයි අන්‍යතාවය කියන්නේ. වයසට යෑම කියන්නේ දෙවෙනි. ඔය අතරදී වයසටත් යනවා. යන්නේ යම් කිසි දෙයක් තියෙනවා ඒ කාලේ අවසානීය කරාත් යනවා. ඒක විපරිණාම ලක්ෂණය. ඔය අන්‍යතා ලක්ෂණයයි විපරිණාම ලක්ෂණයයි දෙක වෙනම තෝරා ගන්න ඕනේ. ඔන්නේ අන්‍යතා ලක්ෂණය ඇති වෙනකොට තමයි අනිත්‍ය වෙන්නේ. නැත්නම් පෙළෙන්නේ. දැන් ඔය අන්‍යතා ලක්ෂණයයි පෙළීමයි දෙකේ සම්බන්ධතාවය දකින්න ඕනේ. අන්න ඒ වගේම තමයි දුක ලක්ෂණය දකින්නකොට ඔන්න ඔය කියන්නා වූ දුකක් ඇති වෙන හැටි දකින්නව දුක ඇති වෙනකොට මොකද කරන්නේ? අර පෙළීමේ දුක ඇති වෙනවා එක පැත්තකට ඉන්න බෑ ඒ පැත්තට පෙළෙන්න පටන් ගන්නවා. දැන් අපිට ආයතරයක් වැඩක් කරන්න වෙනවා. මොකද? කය අනිත් පැත්තට හරවන්න ක්‍රියාවක් කරන්න වෙනවා. කාය සංකාරයක් ගොඩනගා ගන්න වෙනවා. උත්සාහ කරලා වීර්යය කරලා අනිත් පැත්තට හැරෙනවා. දැන් මුළු ජීවිත කාලයම ඕක කරනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒකේ වෙහෙසක් තියෙන බව වෙන ආස්වාදයකට බැඳිලා ආස්වාදයක් ගැන හිතා ඕක කරනකොට. මෙන්න මේක තමයි ආස්වාදයේ දිහා බලන්න ගියොත් මේ දුක බලන්න බැරුව යනවා. වැටහෙන්නේ නැතුව යනවා. අපි අනන්ත දුකක් විදවිදානේදී යන්නේ කියන එක වැටහෙන්නේ නැතුව යනවා. ඒක සිහි කරන්නේ නැති නිසා. සැප සිහි කරන්න ගියොත් අනුපස්සනාව වෙන්නේ නැහැ කියොන්න ඕකයි. එහෙනම් විදර්ශනා වඩන්න බෑ සැප සිහි කර කර. සැප කියන එක මායාවක් බව දකින්න ඕනේ. ඒ සිහි කරනකොටම දකින්නේ එහෙමයි. සැප දුක වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. දුක උලක් වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් ඔය කියන්නා වූ ලක්ෂණ තුනේ යුක්තයි කියලා දකින්න ඕනේ. මොනවද? ගොඩ නැගෙනකොට නැගින්නා වූ සංඛාර දුක්ඛතාවය දකින්න ඕනේ. ඒක ඇති වෙන්නා වූ වෙනසීමේ විපරිණාම දුක්ඛතාවය දකින්නත් ඕනේ. අන්‍යතාවයටපත් වීමේ තිබෙන්නා වූ පෙළෙන දුක දුක්ඛයක් ඒකේ තියෙනවා. ඒක දකින්නත් ඕනේ. ඒකේ යුක්තයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔය සැප දුක් උපේක්ෂා කියන සියලු වේදනාවන්ගේ ස්වභාවය ඔය හැම එකම තියෙන ඔය විදිහටයි. දුක් තුනක් ගෙන දෙන්නේ. සිහි කරන්නේ නැති නිසා මේ දුක තේරෙන්නේ නැති. සැප වශයෙන් සිහි කරන්න එපා අනුපස්සනා කරනකොට කිය ඔය හේතුව උඩ. දැන් මේක අපි ඉස්සෙල්ලා කියා දුන්නේ මොකද? ඔය දුක්ඛානුපස්සනාව බලනකොට සැපයි කියන කොටස තමයි මේ දුක්ඛානුපස්සනාවේදී භයානක බව දකින්න ඕනේ. පංචකාමියෝ සැපයි කියලා ගන්න එක මහා භයානකයි. ඒක මර උගුලක්. ඒක ඇමක් නේ. මෙන්න මේ ආකාරයෙන් දැක්කහම ඒකට බය වෙනවා. අන්න ඒක තමයි ඒකේ ස්වභාවය. ඒකට බය වුණාම මොකද වෙන්නේ? අන්න ඒකයි දකින්නවා. දුකක් එනකොට ආස්වාදී කියන එක ගෙවිලා යනකොට අපි විවිධාකාරයකින් ඒක නිෂ්පාදනය කරන්න මහන්සි වෙනවා. ඒක හොඳයි කියලා ගත්තොත් අපි කොච්චර හරි කරන්නේ ඒක ගණීමට කය වෙහෙසවනවා, හිත වෙහෙසවනවා. ඒ වගේම හිත කය වචනේ ක්‍රියාත්මක කරමින් ඒ පැත්තට නැඹුරු වෙලා සතර ගමනක් පසුපස හඹා යනවා. හඹා යන මොහොතක් ගන්න සිද්ධ වෙන්නේ සංඛාර දුක්ඛය. ඒක තමයි කිව්වේ දුක්ඛානුපස්සනාවෙන් සංඛාර දුක්ඛය දකින්න කියන. අනිච්චානුපස්සනාවෙන් දුක්ඛ දුක්ඛය දකින්න ප්‍රදාන කරගෙන. ඒතර දුක්ඛ දුක්ඛය මුල් කරගෙන සංඛාර දුක්ඛයක් දකින්නවා, විපරිණාම දුක්ඛයක් දකින්නවා. ඒ දුක්ඛානුපස්සනාවේදී සංඛාර දුක්ඛය මුල් කරගෙන දුක්ඛ දුක්ඛයක් දකින්නවා, ඒ වගේ විපරිණාම දුක්ඛයක් දකින්නවා. දැන් ওই ටික අපි ඉස්සෙල්ලා කියා දුන්නා පොඩ්ඩක් ඔය අලුත් කරලා මතක් කරලා දුන්නේ. ওই විදිහට ඒවා දකින්න ඕනේ. දැන් වැදගත්ම දේ තමයි අනාත්මානුපස්සනාව. දැන් ওই තුනම දකින්න ඕනේ. මාර්ගඵල අවබෝධ කිරීමට මේ තුනම දැක ගන්න ඕනේ. එකක් මුල් කරගෙන අනිත් තුන දකින්න ඕනේ. සද්ධාධිකය අනිච්චානුපස්සනාවෙන් දකින්න. මුල් කරගෙන. දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාවත් දකින්න. වීර්යාධිකය දුක්ඛානුපස්සනාව මුල් කරගෙන අර කියන අනිච්චානුපස්සනාවත් දකින්නවා, අනාත්මානුපස්සනාවත් දකින්න. ප්‍රඥාධිකය අනාත්මානුපස්සනාව මුල් කරගෙන අනිච්චානුපස්සනාවයි දුක්ඛානුපස්සනාවයි මේ දෙකත් සිහි කර ගන්නවා දකින්න. මේකයි ක්‍රමය. එහෙනම් දැන් අනාත්මානුපස්සනාව බලන්න හරි වැදගත් දෙයක් තියෙනවා. අනාත්ත තෝරාගෙන ඉන්න ඕනේ.
අද පැටලිල්ලම තියෙන දෙනා. අනාත්ම කියන්න ගිය ගම අනාත්ම කියන්න පුරුදු වෙලා තියෙන. සංස්කෘත ගන්න. අනාත්ම කියන්නේ මොකක්ද? අනාත්මයි. අනාත්ම කියන්නේ මොකක්ද? ආත්මයක් නැහැ. දැන් ඉතින් සක්කාය දිට්ඨියත් විදෙයිද? වැටුණාද ඒ තරමට? අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා මේ සක්කාය දිට්ඨිය දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය හැදෙන හැටි දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය නිරෝධ වෙන හැටි දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය නිරෝධ කරන ක්‍රමයේ දැනගන්න ඕන. විතිකිච්ඡාව මොකද්ද කියලා දැනගන්න ඕන. විතිකිච්ඡාව ගොඩ නැගෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. විතිකිච්ඡාව නිරෝධ කරන්නේ කොහොමද දැනගන්න ඕන. විතිකිච්ඡාව නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕන. සීලබ්බත පරාමාසය මොකද්ද කියලා දැනගන්න ඕන. සීලබ්බත පරාමාසය කොහොමද හටගන්නේ හේතුව මොකද්ද කියලා දකින්න ඕන. ඒක නිරෝධ කරන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒකට මාර්ගය දැනගන්න ඕන. අන්‍ය ශාස්ත්‍රවරු සරණ යන්නේ ඇයි කියලා දැනගන්න ඕන. අන්‍ය ශාස්ත්‍රවරුගේ සරණ නවත්තන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මෙන්න මේ ටික දැනගත්තාම අපිට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. විතිකිච්ඡාව තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. සීලබ්බත පරාමාසී තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. පටන් ගත්තේ සෝවාන් වෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන්න. ඒ නිසා ඔක තෝරා ගන්න ඕනේ. එහෙනම් ඕක තෝරා ගන්න ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ. අත්ත කියන්නේ මොකද්ද? ආත්ම කියන්නේ මොකද්ද? අනත්ත කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ මොකද්ද? ආත්ම අනාත්ම කාගේද? අත්ත අනත්ත කාගේද? මේ දේශනා ටික වෙනව තෝරා ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ බුදුදහම මුල් කරගෙන මේ විග්‍රහ වෙන අත්ත අනත්ත කියන වචන දෙක. වෛදික බමුණන් ඒකට නෙමෙයි අවෛදික බමුණන් භාවිත කරන වචන දෙකක් තියෙනවා ආත්ම අනාත්ම කියලා. දැන් මේ අත්ත අනාත්ම කියන වචන ආත්ම අනාත්ම කියන වචන හා සම්බන්ධ කරලා ගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා. මේකේ වෙනස තෝරා ගන්න ඕන. ඒක තෝරා ගන්න නම් මොකද්ද අත්ත කිව්වේ අය? ඊ අය මොකද්ද අත්ත කියන එකට? ආත්ම කියලා ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? අනාත්ම කිව්වේ මොකේද? ඒ වෛද්‍යක බබුණන් අනාත්ම කියප එක විශේෂයෙන් තෝරා ගන්න ඕන. මොකද අපි හැමදාම පුරුදුලා තියෙනවා රූපය අනාත්මයි, වේදනා අනාත්මයි, සංඥා අනාත්මයි ආදී වශයෙන් කියන්නේ. සංකාර අනාත්මයි, විඥාන අනාත්මයි කිය. දැන් අපි මෙහෙම කියන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි හොයලා බලන්න ඕනේ. මේ ආත්ම අනාත්ම කියන වචන දෙක අපිට ඇඳගන්නේ නැතුව මේකට වෛදික බමුණන් මොන අදහසින්ද කිව්වේ කියලා. වෛදික බමුණන් කියන්නේ වේද ශාස්ත්‍රයේ දරපු බ්‍රාහ්මණ කොටස්. ඒගොල්ලෝ මොකද්ද මේ කිව්වේ කියන එක විග්‍රහ කරලා බලා ගන්න ඕනේ. මේක බලා ගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා. මේ ආත්ම දෘෂ්ටිය කියලා වචනයක් අපි අහලා තියෙනවා. මේ වචනේ ලෝකයට මතු කරගත්තේ අනුසය වතෙන් තියෙන අත්තානු දිට්ඨි කියන වචنين පෙන්නපු. ඔය ආත්මානු දෘෂ්ටිය කියන වචනයක් අරගෙන තියෙනවා ඒ වෛදික බමුණන්. අන්න ඒක මතුනේ මොන අදහසක් නිසාද මොකක් නිසාද? මෙන්න මේක හොයලා බලලා ඉන්න ඕන. ඊ අය මම කිව්වේ මොකේද? ඒ වගේම ඒ මම කියන වචනයක් අරගෙන ඒ පිළිබඳව ගත්ත අදහස මොකක්ද? මෙන්න මේක හොයලා බලන්න ඕනේ විශේෂයෙන්ම ඔය කියන සක්කාය දිට්ඨිය තෝරා ගන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ඉන්න ඕනේ. අන්න එතකොට තමයි සක්කාය වෙනම තෝරා ගන්න ඕනේ. ආත්ම කියන එක වෙනම තෝරා ගන්න ඕනේ. සක්කායට ආත්ම දෘෂ්ටියක් දැම්මහම සක්කාය දිට්ඨිය වෙනවා. ආත්ම දෘෂ්ටිය සක්කාය තුරට දැම්මහම තමයි සක්කාය දිට්ඨිය කියන එක හැදෙන්නේ. බමුණෝ දැක්ක ආත්ම දෘෂ්ටිය සක්කාය තුරට පිංගෙව්වෝ. අපි කොටු වෙනවා ආත්ම දෘෂ්ටියට. බමුණොත් කොටු වෙලා හිටියා ආත්ම දෘෂ්ටියට එන්න සක්කාය දිට්ඨියට. දැන් මේක හොඳට විග්‍රහ කරලා ගන්න ඕනේ. එතකොටයි තේරෙන්න පටන් ගන්න. කොහොමද මේක සිද්ධ වෙන්නේ?
දැන් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ආත්ම කියන වචනයක් ඇති වෙන්න ක්‍රමයක් තියෙනවා ඒ බවුනන්. මේ බවුන අතර එක්තරා පිරිසක් හිටියා. භාවනානි යෝගියෝ මේ භාවනා කරලා හිටන් දිවස් ලබන අය. බවුනන්ගේ ආචාර මුල් කාලේ ඉරිසිවරුන්ගේ පාවා ඉඳන් ආපු දෙයක් ඔය. ලෞකික ධානලාභී. ඒ සමාධියක් වඩනකොට ඒ සමාධියෙන් පේන්න පටන් ගන්නවා. ඒ මට්ටමේ දිවස් පහළ වෙනවා. ඔක්කොටම නෙමෙයි එක්තරා පිරිසක. මෙන්න මේ දිවස් පහළ වුණාම මේගොල්ලෝ බලනවා. පෙර කොහොමද හිටියේ මම? හිටියද කියලා බලනකොට පේන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා හිටපු හැටි. පෙර භවයක් දකින්න. ඒ පෙර අත්බැවි හිටිය හැටි බලනකොට සංඥාවක් හට ගන්නවා. මම ඉස්සර ඉඳලා තියෙනවා. මම මෙන්න මෙහෙම හිටියා. මිනිස්සෙක් කියලා හිටියන දකින්න. පෙර මිනිස්සෙක් කියලා හිටියා. එතකොට මෙන්න මෙහෙමයි හිටියේ. මේ ආකාරයෙන් හිටියේ. මෙන්න මේ ප්‍රදේශයකයි හිටියේ. මේ ආදි වශයෙන් විස්තර දකින්න. මම එදා හිටියේ එතන. අද මෙතන. කොහොම හැංගීමක් එනවා. ඊට තව ඇතර බලනවා. එතන මම එතෙන්ට ආවේ මේ අහවල් තැන ඉඳලා. තවත් එහා අත්බැවක් පේනවා. ඔහොම බලාගෙන යනකොට මම බොහෝම ඈත ඉඳලා එනවා කියලා පේනවා. ওই දිවසට පේන්නේ නැහැටි. බුදු පියාණන් වහන්සේත් ওই කාරණේ පෙන්වා තියෙනවා. දිවස පහළ වුණාම වැටෙන ආකාරය. ඒකට උපමාවක් පෙන්නනවා මෙන්න මෙහෙම. යම්කිසි මිනිස්සෙක් එක ගමක ඉඳලා පිරිසක් එක්කලා කතා බහ කරලා කාලා බීලා ඒ ගමේ ටිකක් දවසක් ඉඳලා තව ගමකට යනවා. ඊ ගමෙත් ඔහොම ඉඳලා හිටන් කාලා බීලා කතා බහ කරලා ඔක්කොම කරලා ඉඳලා ඉන්න තවත් ගමකට යනවා. ඔහොම ගම් කීපයකට ගිහිලා හිටන් ඇවිදිලා හිටන් තමන්ගේ ගමටත් එනවා. තමන් හිටපු ගම. ඇවිදිලා එයා කල්පනා කරලා බලනවා. මම මෙතෙන්ට ආවේ කොතන ඉඳලාද? අහවල් ගමේ හිටියා. ඒ ගමට ගිහිලා මෙහෙම කෑවා බීවා කට්ටිය කියලා කතා බහ කළේ මෙව්වයි මෙහෙම පිරිසක් ඇසුරු කළා. ඊට ඉස්සෙල්ලා කොයි ගමේද හිටියේ? මම ඊට ඉස්සෙල්ලා වෙන මේ අහවල් ගමේ හිටියා. ඒ ගමේ මෙහෙම පිරිසක් ඇසුරු කළා මෙහෙම දේවල් කෑවා බීවා හිටියා. එතෙන්ට ආවේ ඊට ඉස්සෙල්ලා කොයි ගමේ ඉඳලාද ආවේ? ඒතර ඉපි අන්නේ වගේ බලාපුහා පේන්නේ කොහොමද? ওই විදිහට පෙරාත් බැව් පේනවා කියලා දේශනා කරලා තියෙනවා. මේ පේන හැටි. එහෙමනම් අපි අර ගම් 3-4ක ඉඳලා හිටන් ඇවිදින්න බලපුහා අපිට වැටෙනවා මම්මයි මේ ගම් ඔකගෙම හිටියේ. හැම ගමකම ඉඳලා හිටන් ආවේ මමමනේ. දැන් මේක කොච්චර බැලුවා පේන්නේ එහෙමම තමයි. මෙන්න මෙහෙම එකක් අර බවුන දිවැසින් බලනකොට පේනවා. ඔය විදිහට. පිරුණාට පස්සේ වැට හිතෙනවා. මම එනකොට ඒක කයක ඉඳලා ඒ කය හැදිලා වැඩිලා ඒකේ ඉඳලා හිටන් ඒ කය මලාට පස්සේ මම බැරුන්නේ නැහැ. මම එතනින් ආවන්නේ අනිකමට අනිතන උපන්නන්නේ. එතරම් කයෙන් හැදිලා හිටන් වැඩිලා ඔක්කොම කරලා කාලා බීලා ඔක්කොම කරගෙන ඉඳලා කතා කරලා ඔක්කොම කරලා ඉඳලා. ඒ කය එතන මැරුණා. මම මැරුන්නේ නැහැ මං එතනින් ගියා. කියලා අනිකමට ගියා. තව දෙන උපන්න. මෙන්න මෙහෙම සිද්ධියක් පේනවා. මේ මම කියන එක නා මෙන්න මෙහෙම එකනේ. හැබැයි මම කියන කෙනාගේ හැඩ පේන්නේත් නැහැ. එයා කොහොමද කියලා කියන්නත් බෑ. එයා පාටද ලොකුද පුංචිද කියන්නත් බෑ. මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් එන්නේ. මේක දෙල්ලංග වැඩක් නෙවෙයි ලෝතුරා බුදුවරයන් වහන්සේ නම පෙන්වා දෙන තුරු ලෝකෙ කිසිම කෙනෙකුට හොයන්න බෑ. ඒකාන්තයෙන් ඉන්නවා කියලාමයි හැඟෙන්නේ. ඕක ඒ තරම් ගැඹුරු තැනක්. මේක සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ওই ධර්මයේ දේශනා කරන තුරු හොයාගන්න ක්‍රමයේ කියන තුරු. ඒක ඒ තරම් ගැඹුරුයි. සක්කාය දිට්ඨිය කියලා ලේසියෙන් කිව්වට තේරෙන්නේ නැහැ. ඒක හොඳට තෝරා ගන්න ඕනේ අය ක්‍රමයේ.